අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රොෂිකා මේ හිසකෙස් සම්බන්ධව. හිසකෙස් ගැන කතා කරද්දී අපි හැමෝටම තියෙන ගැටලු ගොඩාක් තියෙනවා. හිසකෙස් වැටෙනවා, ඒ වගේම ඉස්සරි වගේ තත්ත්වයන් නැති වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න වලට මොකක්ද අපි කරන්න ඕන? හිසකෙස් සම්බන්ධව කතා කරද්දී අපි දන්නවා බාහිරට කෙනෙක්ගේ ස්වරූපය හැඩරුව පැහැදිලිව පේන්න බලපාන අංගයක් හැටියට අපිට හිසකෙස් රූපලාවන්‍ය ශාස්ත්‍රයේදී අපි හඳුන්වනවා. විශේෂයෙන් පෞරුෂයටත් හිසකෙස් වල පෙනුම ස්වභාවය වැදගත් වෙනවානේ. එතකොට හිසකෙස් ආශ්‍රිතව අර ඔබ කිව්වා වගේ වර්තමානයේ ගැටලුකාරී තත්ත්වයන් බොහෝමයි. ඉතින් අද සතුටින් කියන්න පුළුවන් රුසිලෝන් නිෂ්පාදන ආයතනයේ හෙයා රේන්ජ් එකේ තියෙන සියලුම නිෂ්පාදන ටික හිසකෙස් සම්බන්ධ සියලු ගැටලු වලට විසඳුම් අපි අද අරන් ඇවිල්ලා තියෙනවා. ඒ අතර මම එකින් එක කියන්නම්. රුකේෂා හර්බල් හෙයා ඔයිල් එක, රුසිලෝන් හෙයා ක්‍රීම් එක, හෙයා ග්‍රෝත් කැප්සූල් එක වගේම උකුණු මර්ධක ඖෂධය, උකුණු මර්ධක බෙහෙත් එකත් අපි අරන් ඇවිල්ලා තියෙනවා. මම මුලින්ම රුකේෂා ඔයිල් එක ගැන පැහැදිලි කිරීමක් කරන්න. රුකේෂා ඔයිල් එක ගත්තොත් මේක 100%ක්ම ස්වභාවිකයි කියලා අපි පැහැදිලිව කියන්නේ. මේ තුල කිසිම කෘත්‍රිම දෙයක් අන්තර්ගත කරලා නැහැ. කොමාරිකා, එතකොට උළුවල්, ඔලිව් ඔයිල්, පිරිසිදු පොල් තෙල් කියන සියල්ල අන්තර්ගත කරලා තමයි මේ නිෂ්පාදනය ඔබ අතට පත් වෙන. විශේෂයෙන් මේකෙදී කිසිම කෙමිකල් එකක් අන්තර්ගත නැහැ කියලා මම බය නැතුව කියන්නේ. ඔබට පැහැදිලිව පේනවා මේකේ වර්ණය. සාමාන්‍යයෙන් අපි දන්නවා හර්බල් ඔයිල් එකක් කිව්වහම මේ ග්‍රීන් කලර් එකක්, එහෙම නැත්නම් ගෝල්ඩ් කලර් එකක් තියෙන්න බලනවා. නමුත් මේකේ තියෙන්නේ මේ තෙල් එක අපි හින්දුවාම එන වර්ණයම තමයි. මේ ඔයිල් එක හින්දුවාම එන වර්ණයම තමයි මේ තුල තියෙන්නේ. ඒ නිසා මේක පැහැදිලිව කුඩා වයසේ දරුවෙකුට වුණත් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ඔයිල් එකක් හැටියට හඳුන්වලා දෙන්න පුළුවන්. දැන් ඔය ඔයිල් එක අපි පාවිච්චි කරන්න සාමාන්‍යයෙන් හිසකෙස් වල මොන වගේ ප්‍රශ්න ගැටලු වලටද? හිසකෙස් වැවීමේ වේගය වැඩි කරගන්න, ඒ වගේම අපි හිතන අකලට හිසකෙස් වැටෙනවා. එතකොට හිසකෙස් වැවීමේ වේගය අඩු වෙන විවිධ හේතු තියෙනවා. පෝෂණීය හේතු, ඒ මොන හේතුව උඩ වුණත් මේක පාවිච්චි කරන්න පුළුවන්. හිසකෙස් වර්ධන වේගය සාමාන්‍යයෙන් දෙගුණයක් වගේ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ ඖෂධීය සත්කාරයට. හොඳයි. ඒ වගේම තමයි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි ගොඩක් වෙලාවට තෙල් ගන්න අකමැති. තෙල් ගාලා ඊට පස්සේ අපි කොහොමද එළියට යන්නේ? එහෙම නැත්නම් නිදාගන්නේ කොහොමද? ඒක හරි අපහසුයක් වගේ දැනෙන අයත් ඉන්නවා. මේ වගේ තෙල් එකක් පාවිච්චි කරන එක එහෙම ගැටලුවක් තියනවද? නැත්නම් මේක අපි ආලේප කරලා අපි කොයිතරම් වෙලාවක් තියලා මේක වොෂ් කරලා අයින් කරන්න ඕනද? ඒ වගේ ගැන ඒ කාරණා ගැනත් අපි සඳහන් කරමු රොෂිකා. ඔව්. තෙල් එක පාවිච්චි කරන පිළිවෙල. තෙල් එක පාවිච්චි කරද්දී සාමාන්‍යයෙන් ඕනම ඔයිල් එකක් අපි හිසකෙස් වලට දාපුවාම පැය 4ක් 5ක්වත් හිසකෙස් වල තියෙන්න ඕනේ ස්කැල්ප් එකට අවශෝෂණය වෙන්න. එහෙම නැත්තම් තෙල් එකේ ප්‍රයෝජනයක් ගන්න බෑ. විශේෂයෙන් මේකේ තියෙන හර්බල් ඉන්ග්‍රීඩියන්ට්ස් නේ. එතකොට ඒක ස්කැල්ප් එකට අවශෝෂණය වෙන්න කාලයක් යනවා. පැය 4ක් 5ක් තියලා වොෂ් කරුවම ඒ ගැටලුව එන්නේ නැහැ. ඒ වගේම තමයි අර කියනවානේ ඔයිල් ගන්න අකමැති කෙනෙක් ඉන්න. ඒකට හේතුව දැන් සමහර විට ඔයිල් දාපුවම දිලිසෙන ගතියක් එනවා කියනවා. එහෙමත් නැත්නම් ඇලෙන සුළු ගතියක් එනවා. තැලිලා වගේ කියලා. ඒකට කැමති. හැබැයි අපේ ඔයිල් එකේ එහෙම ඔයිල් දාපු බවක් පේන්නේ නැහැ. හැබැයි ඔයිල් දාන්න අකමැතිම නම් අපි විසඳුමකුත් දීලා තියෙනවා. අපේ රුසිලෝන් හෙයා ක්‍රීම් එක. හෙයා ක්‍රීම් එක පාවිච්චි කරන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් අපි වොෂ් කරපු කොණ්ඩෙත් එතමාත්තු කරලා ක්‍රීම් එක ආලේප කරන්න ඕනේ. ඒකේ තියෙන්නේ ඖෂධීය මේ ඉන්ග්‍රීඩියන්ට්ස් විතරයි. හර්බල් ඉන්ග්‍රීඩියන්ට්ස් විතරයි, ඖෂධීය සත්කාරයන් විතරයි. ඒ නිසා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. අපි විශේෂයෙන් තරුණ පිරිමි ළමයි අකමැතිනේ ඔයිල් දාන්න. හෙයා ක්‍රීම් එකට ඒගොල්ලෝ කැමති. ඉතින් මේකේ විශේෂයෙන් අපි කියන නළල දෙපැත්තේ එහෙම කෙස් වැවෙන අඩු අයගේ ඒ වගේම කෙමිකල් ට්‍රීට්මන්ට්ස්. කෙමිකල් ට්‍රීට්මන්ට් වලට ලක් වුණාම හිසකෙස් වලට ලොකු ඩැමේජ් එකක් එනවා කාලයක් යද්දී. ඒ කිව්වේ රීබොන්ඩින්, රිලැක්සේන්, ස්ට්‍රේටින් වගේ කෙමිකල් ට්‍රීට්මන්ට් වලට ලක් වූ හිසකෙස් වලට හොඳ විසඳුමක් හැටියට අපිට මේ රුසිලෝන් හෙයා ක්‍රීම් එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා.